අයිබෝන් ළමයි අද අපි කතා කරන්නේ සරල ධාරා ඩයිනමෝ ගැන. DC කරන්ට් ප්‍රත්‍යහාර ධාරා ඩයිනමෝක භාවිතා වන සන්නායක වළලු දෙක වෙනුවට සරල ධාරා ඩයිනමෝක අර්ධ වෘත්තාකාර සන්නායක වළලු දෙකක් නැත්නම් පැලි වළලු දෙකක් කොමියුටේටරයක් භාවිතා වෙනවා. දඟරේ චුම්බක ක්ෂේත්‍රය තුල නියත ශීඝ්‍රතාවයෙන් භ්‍රමණය වෙමින් පවතින විට දඟරේ තලයේ ක්ෂේත්‍රයේ සමාන්තර පිහිටීමක් පහත එක රූපයේද එම පිහිටීමේ සිරාංශ 180 භ්‍රමණය වී පිහිටීමක් දෙක රූපයේද දැක්වෙනවා. හරි. සම්පූර්ණ අංශ 180කින් භ්‍රමණය වෙලා තමයි මේ දෙවෙනි රූපේ දැක්වෙන්නේ. ඉහත එක අවස්ථාවේදී PQ හා RS පාද පිළිවෙලින් චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව පිළිවෙලින් සිරස් ඉහළට හා පහළට චලනය වෙමින් පවතින නිසා ඒවා තුළ පිහිටන ධාරාව P සිට Q කරා R සිට S කරාත් ගමන් කරන බැවින් P සිට Q කරාත් R සිට S කරාත් ගමන් කරන බැවින් බාහිර ප්‍රතිරෝධය තුළින් ධාරාව Y සිට X වෙත ගමන් කරයි. Y සිට X දෙසට ගමන් කරයි. එමෙන්ම දෙක අවස්ථාවේ ප්‍රේරිත ධාරාවේ දිශාව අනුව එවිටද බාහිර ප්‍රතිරෝධය තුළින් ධාරාව y සිට x කරාත් ගමන් ගනී. අවස්ථා දෙකේදීම බාහිර ප්‍රතිරෝධයේ අග්‍ර අතර වෝල්ටීතාවය y සිට x අතර හටගෙන නැති නිසා එම සරල වෝල්ටීතාවයක් බව සරල වෝල්ටීතාවය බව පැහැදිලියි. මේ නිසා බාහිර ප්‍රතිරෝධයේ අග්‍ර අතර වෝල්ටීතාවය කාලය සමග වෙනස් වීම පහත ආකාර වේ. හරි. අපි ඉලෙක්ට්‍රොනික පාඩමේ කතා කරා සරල ධාරාවකදී කාලක්ෂයෙන් ඉහළ කොටසේ ධන කොටස තමයි පිටන්නේ. NAB ඔමෙගා කියන අගේ තමයි උපරිම අගේ ওই විදිහට පිටනවා. ඒකද වෝල්ටීතාව සරල වෝල්ටීතාවක් වුවද එය නියත වෝල්ටීතාවයක් නෙවෙයි. හරි නියත නැමේ උපරිම අගේ අඩු වෙනවා. ආයි වැඩි වෙනවා ආයි අඩු වෙනවා. නියත නැහැ. වඩා නියත වෝල්ටීතාවක් බාහිර ප්‍රතිරෝධයේ අග්‍ර අතර ලබා ගැනීමට තනි දඟරයක් වෙනුවට එකිනෙකට වෙනස් වූ තල කිහිපයක පිහිටන දඟර කිහිපයක් සහ පැලි වලලු පරිවර්තන කොටස් කිහිපයකින් යුක්ත වන පරිදි සකසා ගන්නු ලැබේ. එකිනෙක වෙන්ව පවතින එකිනෙක ලම්බක දඟර දෙකක් හා පැලිවල්ලු පරිවර්තක කොටස් 4කින් යුක්ත වන පරිදි යොදාගෙන ඇති ආකාරයේ එවිට බාහිර ප්‍රතිරෝධයේ අග්‍ර අතර වෝල්ටීතාවය කාලය සමග වෙනස් වන ආකාරය පහත දැක්වේ. හරිනේ. ඒ කියන්නේ ලම්බ කොන පරිදි යොදාගෙන තියෙනවා. ඔය ආකාරයෙන්. මෙයා අඩු වෙන්න ගියත් ආයි ඊළඟ තලයෙන් හට ගන්නවා. අඩු වෙන්න ගියත් ඊළඟ තලයෙන් හට ගන්නවා. ප්‍රස්ථාරයට අනුව බාහිර ප්‍රතිරෝධයේ අග්‍ර අතර වෝල්ටීතාවයේ කාලය සමග වෙනස් වීම ආසන්න වශයෙන් නියත බව පැහැදිලියි. ඉහත අවස්ථාවේදී භාවිතා කළ දඟර දෙක එකිනෙක හා ශ්‍රේණිගත පරිදි සම්බන්ධ කර සාදාගත් විට බාහිර ප්‍රතිරෝධයේ අග්‍ර අතර වෝල්ටීතාවය කාලය සමග වෙනස් වීම පහත ආකාර වේ. හරි. මෙම ක්‍රමයේ මගින් වැඩි වෝල්ටීතාවයක් අග්‍ර අතර ලබාගත හැකි බව පැහැදිලියි. මේ වෝල්ටීතාවය වැඩි වෙලා තියෙන කාලයට ඉදිරිව. මෙයාගේ ඉක්මවා ගිහිල්ලා. හරි ළමයි. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.